මීන ලග්නයට අනුව සෞඛ්‍ය අධ්‍යාපනයේ වෘත්තිය හා ව්‍යාපාර ඒ වගේම මූල්‍ය තත්ත්වයේ ආදරය හා විවාහය පෞල් ජීවිතය ඒ වගේම විශේෂයෙන් ඔබේ නිවැසියන්ට ඔබේ ලග්නයේ මගින් වන බලපෑම ජ්‍යොතිෂයට අනුව 2026 වර්ෂය සඳහා පලාපල මම ඔබට මේ වීඩියෝ එක මගින් ඉදිරිපත් කරනවා. ඔබේ ලග්නය වාසනාවන්ත ලග්නයක් නම් වාසනාව වැඩි කරගන්න පුළුවන් ක්‍රම මෙන්ම ඒ වගේම ඔබට අවාසනාවක් ගෙන එන හේතු තියෙනවා නම් ඒ හේතු සඳහා කරන්න ඕනේ පිළියම් මම මේ වීඩියෝ එක ඇතුලේ ඔබත් එක්ක කතා කරනවා. ඒ නිසා මේ වීඩියෝ එකේ අවසානයේ දක්වා රැඳී සිටින්න අමතක කරන්න එපා. 2026 වර්ෂයේ සාර්ථක වර්ෂයක් බවට පත් කරගන්න ධනවත් තියෙන හැබෑ වෙන්න, අධ්‍යාපනය සාර්ථක වෙන්න, ආදරය, විවාහය, පවුල වගේම ඔබේ ජීවිතයේ හැම දෙයක්ම සාර්ථක කරගන්නට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔබට ප්‍රයෝජනවත් වේවි. අමතක නොකර ඔබේ සැමියාට, බිරිඳට, දරුවාට, ඔබේම ආදරණීයන්ට මෙය අහන්න සලස්වන්න. ඔබේම ආදරණීයන්ගේ 2026 වර්ෂය ඔවුන්ට සාර්ථක කරගන්නට ඔබ මේ පිහිටක් වෙනවා විය හැකි. ඒ නිසා අමතක නොකර මේ ඔබේ ආදරණීයන්ට අනිවාර්යයෙන්ම අහන්න සලස්වන්න. මේ තාක් ඔබ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඉරහඳ ජ්‍යොතිෂය සමග සම්බන්ධ වෙන්න. ඉරහඳ ජ්‍යොතිෂය මගින් ඔබේ පලාපල තවමත් කියවා නොමැති නම් නුදුරු දිනයක ඔබේ පලාපලත් අපි ඉදිරිපත් කරනු ඇත. මීන ලග්නයෙන් උපන් ඔබට වාසනාව හොයාගෙන එන අවුරුද්දක් මේක. ජ්‍යොතිෂ ක්‍රමයට අනුව කිව්වොත් සෙනසුරු ඔබේ ලග්නයේ පළමුවැන්නේ ගමන් කිරීම නිසා සෙනසුරු අපල කාලයක් ඒ රාෂ්ටකයක් පවතින බැවින් සමහර කටයුතු වලට බාධා ඇති වෙන්න පුළුවන්. කෙසේ නමුත් ගුරු ග්‍රහයාගේ පිහිටීමත් එක්ක ගත්තට පස්සේ මේ වසරේ මැද කාලය ඔබට ඉතා වාසනාවන්ත සාර්ථක කාලයක් වනු නියතයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මුලින්ම බැලුවොත් මේ වසරේදී නම් ඔබ සෞඛ්‍ය තත්ත්වය ගැන ටිකක් වැඩි අවධානයක් ලබා දිය යුතු වර්ෂයක්. සෙනසුරු ලග්නයේ පිහිටීම නිසා ශරීරයේ වාත දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බොහෝ විට බඩවැල් ආශ්‍රිත රෝග බාධ වලට ඔබට මුහුණ දෙන්නට සිදු වේවි. මලබද්ධය, ගෑස් වැනි පීඩා මතුවේ හැකි. ඒ නිසා ඔබ නිතරම ඔබේ ආමාශය ආශ්‍රිතව යම් කිසි රෝග ලක්ෂණයක් පෙන්눔 කරනවා නම් එය නොසලකා හරින්න එපා. ඔබ එය හොඳින්ම මේ වසර පුරාවටම මතක තබා ගන්න. මෙය අතිශයින්ම වැදගත් කාරණාවක්. බොහෝ විට වැඩ කටයුතු වලදී ඔබට නිතරම දැනේ නිකන් අලස ගතියක්, තෙහෙට්ටු ගතියක්. ඒත් ඔබට මේ ග්‍රහ බලපෑමේ තියෙන අතුරු ප්‍රතිඵලයක්. ඒ නිසා ඒ වගේ වෙලාවල් වලදී ඔබ නිතරම ඒ අලස බව, තෙහෙට්ටු බව දැනෙන විට ඔබේ මේ තියෙන අපල තත්ත්වය නිතරම මතක් කරගන්න. ඒ මතක් කරගෙන ඔබ ඒ සඳහා අලස දැනෙන විට යම් කිසි වෙනත් ක්‍රියාවක නිරත වී හෝ නැවතත් ඒ ඔබේ ක්‍රියාවටම අවධානය තියාගන්න. ශරීරයට දැනෙන තෙහෙට්ටුව, අලස බව ඔබ පරදා මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම වැඩ කරන්නට ඕනේ. එම වැඩ කළොත් තමයි ඔබට වඩා සාර්ථක ප්‍රතිඵල මේ අවුරුද්දේ මැද හෝ අවසානයේ වෙද්දී ලබා ගන්න පුළුවන් වෙන්නේ. සෞඛ්‍ය පිළිබඳ කතා කිරීමේදී ඔබ තවත් අවධානය තබා ගත යුතු කාරණයක් තමයි මේ වසර අවසාන මාස දෙකේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ඔබ සෞඛ්‍ය අතින් තා දුර්වල විය හැකි. ඒ නිසා විෂසහිත ආහාර ඔබේ ශරීරගත නොවීමටත් ඒ වගේම ඔබේ ආහාර මනා පාලනකින් යුතුව ගැනීමත් ඔබ සිහියේ තබා ගත යුතුමයි. ඔබේ ලග්නය තුලදී සෙනසුරුගේ තියෙන ක්‍රියාකාරීත්වය නිසා සමහර විට තීරණ ගැනීමේදී යම් කිසි ව්‍යාකූල භාවයකට හෝ දැඩි මානසික වෙහෙසකට ඔබ ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මතක තබා ගන්න, යම් කිසි වැදගත් තීරණයක් ගැනීමේදී ඔබට එසේ ව්‍යාකූල ගතියක් දැනුනොත්, දැඩි මානසික වෙහෙසක් වගේ දැනුනොත් කලබල වෙලා තීරණ ගන්න එපා. පුළුවන් තරම් තවත් කෙනෙක්ගෙන් අහලා වැඩිහිටියන්ගේ උපදෙස්යම අරගෙන තීරණයක් ගන්න ඕනම නම් ගන්න. ඔබ කලබල වෙලා තීරණ ගත්තොත් බොහෝ විට ඔබට පරාජයන් වලටපත් වෙන්නට සිද්ධ වේවි. ඒ නිසා හැමතිස්සෙම තීරණයක් ගද්දී මේ කාරණයක් ඔබ හොඳින් මතක තබා ගන්න. මේ වසරේ ජුනි මාස 2 සිට ඔක්තෝබර් 31 දක්වා ගුරු හෙවත් බ්‍රහස්පති පස්වැන්නේ උච්ච බලයෙන් සිටීම නිසා ඔබට වැළඳී තිබෙන දරුණු රෝගාබාධ වලින් පවා ඔබට මේ කාලේ සහනයක් ලබන්න පුළුවන්. ඒ වගේම ඔබට මතක් කරන්න ඕනේ ඇස් ආශ්‍රිත රෝග, හිසේ කැක්කුම වැනි රෝගාබාධ ගැනත් නිරතුරු සැලකිල්ල තියාගන්න. මොකද මේ කිසිම රෝගයක් ඔබ සුළුවෙන් තැකීමට සුදුසු අවුරුද්දක් නෙමේ 2026 වර්ෂය. අධ්‍යාපනය අතින් ගත්තොත් එහෙම අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ වසර අති සාර්ථක ප්‍රතිඵල ගෙනත් දෙන වර්ෂයක්. ජුනි මාස 2 වෙනිදා සිට ඔක්තෝබර් 31 දක්වා කාලය උසස් අධ්‍යාපන සහ වෘත්තීය වශයෙන් හදාරන්නා විවිධ පාඨමාලා වේවා, ඔබ කරන විවිධ වූ විභාග ආදී වේවා,
ඔබට අතිශය සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් කාලයක්. ඒ වගේම තරඟ විභාග වලට ඉදිරිපත් වෙන ඔබටත් ඔක්තෝබර් 31න් පසු තරඟ විභාග වලට ඉදිරිපත් වෙන්න තියෙනවා නම් ඒ වඩාත් ජයග්‍රහණ ලැබිය හැකි අවස්ථාවක් ලෙස මතක් කරන්න පුළුවන්. ඔබට මම මුලින් සඳහන් කරපු යහපත් කාලය තුල කරගන්න බැරි වෙන තරඟ විභාග හරි මොනවා හෝ පාඨමාලා හරි තියෙනවා නම් නරක කාලය කියලා අපි හඳුන්වන කාලය තුල ඒ දේවල් කරන්න වෙනවා නම් ඒවා කරන්න කලින් ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් මම මේ වීඩියෝ එක තුල සඳහන් කරන නිසා අවසානයේ තෙක් රැඳී සිටින්න. 2026 වර්ෂය තුල ඔබේ රැකියාව හා වෘත්තීය ජීවිතය කියන මෙන්න මේ කරුණු ගැන කතා කළොත් රැකියා ශාස්ත්‍රයේ කැපවීමෙන් වැඩ කළහොත් ඔබට විශාල ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් අවුරුද්දක්. මතක තබා ගන්න විශාල ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් අවුරුද්දක් 2026 වර්ෂය. කේතු 6 වෙනි භාවයේ සිටීම නිසා වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ඉහළ නිලධාරීන්ගේ පැසසුමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ආදායම වැඩිවීම ජුනි 2 සිට ඔබට ඉතා හොඳින් දැනේවි. වෙහෙස මහන්සි වී අවංකව නීති රීති වලට අනුගතව කටයුතු කිරීමෙන් ඔබේ ඉදිරි ගමන සාර්ථක කරගන්න පුළුවන්. ආර්ථිකමය අතින් ගත්තට පස්සේ මූල්‍යමය වශයෙන් මේ වසර සාමාන්‍ය මට්ටමක පවතිනවා. ඔබ ආයෝජනයක් කරනවා නම් අනවශ්‍ය අවදානම් ගැනීමෙන් වළකින්න ඕනේ අවුරුද්දක් මේක. සෙනසුරුගේ තියෙන බලපෑම නිසා ව්‍යාපාරවල හෝ වෙනදාම් වල යම් කිසි පසුබෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අනවශ්‍ය අවදානම් ගැනීමට මේ අවුරුද්ද එතරම් සුබදායක අවුරුද්දක් නෙවෙයි. ඒ නිසා හැමතිස්සෙම මතක තියාගන්න අනවශ්‍ය අවදානම් ඔබේ ජීවිතේ මේ තාක් ඔබ ගොඩනගපු දේවල් වලට පවා හානියක් කරන්න පුළුවන්. ඔබ ගත යුතුම අවදානමක් නම් තිබෙන්නේ ඒ විෂයේ ඉන්න ප්‍රවීණයන් එක්ක ඒ අවදානම ගන්න. එයින් ඔබට හානියක් වෙන්න පුළුවන් අවස්ථාව මගහැරී යනවා. ආනයන අපනයන හෝ විදේශීය ව්‍යාපාරවල නිරත වන ඔබත් අතිශයින්ම කල්පනාකාරී විය යුතුමයි. ජූනි 2 වෙනිදා සිට ඔක්තෝබර් 31 දක්වා කාලය ව්‍යාපාරික කටයුතු වලට, ගනුදෙනු වලට, නව ගිවිසුම් වලට හිතකර කාලයක්. ආද්‍රය සහ විවාහය කියන කාරණාවේදී ප්‍රේම සම්බන්ධතා සඳහා සහ විවාහ ගිවිස ගැනීම, විවාහ වීම සඳහා මේ අවුරුද්ද හොඳටම හොඳ අවුරුද්දක්. ඔබ තනිකඩ කෙනෙක් නම් ජූනි සිට ඔක්තෝබර් දක්වා කාලය තුල ඔබට සැබෑ යහපත් ගතිගුණ තියෙන සහකරුවෙකු හෝ සහකාරියක හමුවීමට හැකි කාලයක්. ඒත් පෞල් ජීවිතය තුළදී නම් ඔබට යම් යම් අර්බුදවලට මුහුණ දෙන්නට සිදුවේවි. නිසා සහකරු හෝ සහකාරිය සමග සුළු සුළු මතභේද ඇති වී හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්. විවාහ අපේක්ෂකයින් නම් ජූනි 2 සිට ඔක්තෝබර් 31 දක්වා කාලය විවාහ ගිවිස ගැනීම සඳහා ඉතාම සුබයි. මෙම කාලයේදී හමුවන සහකරුවෙකු ඔබේ ජීවිතයට වාසනාව ගෙන කෙනෙක්. අනවශ්‍ය සැකය සහ මුරණ්ඩුකම නිසා සහකාරු හෝ සහකාරිය සමග ගැටලු ඇති නොවීමට ඔබ අනිවාර්යයෙන්ම වග බලා ගන්න. ඔක්තෝබර් මාසයේ අගදී පවුලේ විශේෂ උත්සව සුබ කටයුතු සංවිධානය වෙන්න පුළුවන්. මේ වර්ෂයේ වාසනාවන්ත අවුරුද්දක් කරගන්න ඔබ මෙන්න මේ දේවල් අනිවාර්යෙන් කරන්න. මීන ලග්නයෙන් උපන් කාන්තා ඔබට දරු සම්පත් අපේක්ෂා කරන්න ඉතා හොඳ කාලයක් තමයි ජූනි 2 සිට ඔක්තෝබර් 31 දක්වා කාලය. මෙම කාලය තුළ පිළිඳ ගන්නා දරුවන් පවුලට වාසනාව සම්පත අරගෙන එන දරුවෙකු වනු ඇත. ඒ වගේම දරුවන් සිටින මව්වරුන්ට තම දරුවන්ගේ විශේෂ දක්ෂතා අගය කිරීමට අවස්ථා ලැබෙන කාල පරිච්ඡේදය. මෙම වර්ෂයේදී ඔබට වාසනාව කැන්දෙන සුබ වර්ණය වනුයේ කහ, ලා රතු සහ සුදු. ඔබ හැකිතාක් මගහැරිය යුතු වර්ණ වනුයේ කළු සහ තද නිල්. මේවා භාවිත කරනවා නම් යම් ප්‍රමාණයකට හෝ සීමා කරන්න. ඔබට සුබ ඵල ගෙනත් දෙන දිශාව වනුයේ ඊශාන දිශාවයි. ඔබ යමක් ආරම්භ කරනවා නම් ඊශාන දිශාවට මුහුණලා එය ආරම්භ කරන්න. ඔබට වාසනාව ගෙනත් දෙන ජය අංකය වනුයේ අංක 3යි. අංක 3ට අමතරව 1, 7, 9 කියන මේ අංකත් ඔබට සුබදායක ප්‍රතිඵල ගෙනත් දෙන අංක. ඔබ ටිකට් පත් මිලදී ගන්නවා නම්, ඔබ යම් කිසි කටයුත්තක් ආරම්භ කරනවා නම් මේ සුබ අංක මුලට අරගෙන ආරම්භ කරන්න. ඒ ඔබේ සාර්ථකත්වයට හේතු වේවි. ඔබ මගහැරිය යුතු අංකය වනුයේ අංක 8යි. සෙනසුරට අයත් ඒ රාෂ්ට්‍රක කාලය තුල අංක 8 සම්බන්ධ කරගෙන වැදගත් තීරණ ගන්නවා නම් ඔබ ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. යහපත ගෙනෙන දිනය වන්නේ ඔබේ බ්‍රහස්පතින්දා දිනයයි. ඕනෑම සුබ වැඩකටයුත්තක් ආගමික වතාවත් වලට මුල් තැන දීලා ලියකියවිලි අත්සන් කිරීම හෝ යම් කිසි කාර්යයක් ආරම්භ කිරීම ඔබට සුබයි.
2026 වර්ෂයේ ඔබට ඉතා සුබදායක අවුරුද්දක් බව මම නැවතත් මතක් කරමින් ඔබට ඉවසීම ආයුධයක් කරගෙන පුණ්‍ය ශක්තිය වැඩි කරගෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයට ගන්න අවුරුද්දක් බවට පත් කරගන්න කියන කාරණා මතක් කරමින් මම ඔබෙන් සමුගන්නවා 2026 වර්ෂයේ ඔබට සාර්ථකත්වයට යන්න පුළුවන් ජයග්‍රාහී අවුරුද්දක් වෙන්න කියලා මම එක සිතින් ඔබට ප්‍රාර්ථනා කරනවා. මේ තාක් ඔබ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඉරහඳ ජ්‍යොතිෂ සේවය සමග සම්බන්ධ වෙන්න.